මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සහ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ත්‍රස්ත විමර්ශන කොට්ටාසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ අද 23 වනදා පෙරවරුවේ බම්බලපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධ වී ඇත්තේ පසුගියදා වැල්ලවත්ත හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයක පදිංචි කාන්තාවකගේ නිවසක තිබී රන්නාලේපිත T56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමත් සමගයි. පොලිස් විමර්ශනවලට අනුව එම ගිනි අවිය හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට අයත් බවට තොරතුරු අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කරනු මෙටි අතර ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. දුමින්ද දිසානායක මහතාගේ අත්අඩංගුර ගැනීම දේශපාලන කරලියේ දෙඩි කටාබහට ලක්ව ඇති අතර ඉදිරි විමර්ශනවලින් මෙම සිද්ධියට අදාළ තවත් තොරතුරු රසක් අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහ ජනතාවට විශ්වාසවන්ත තොරතුරු ලබා ගැනීමට හැකිවන පරිදි ඉදිරියේදී නිවැරදි තොරතුරු මාධ්‍ය මගින් දැනුම් දීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි. මෙන්න එම පුවත නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සහ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ත්‍රස්ත විමර්ශන කොට්ටාසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ අද 23 වනදා පෙරවරුවේ බම්බලපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවටගත් බවයි. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධ වී ඇත්තේ පසුගියදා වැල්ලවත්ත හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයක පදිංචි කාන්තාවකගේ නිවසක තිබී රන්නාලේපිත T56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමත් සමගයි. පොලිස් විමර්ශනවලට අනුව එම ගිනි අවිය හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට අයත් බවට තොරතුරු අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කරනු මෙති අතර ත්‍රස්ත විමර්ශන කොට්ටාසිය මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. දුමින්ද දිසානායක මහතාගේ අත්අඩංගුවට ගැනීම දේශපාලන කරලියේ දැඩි කතාබහට ලොක් පැති අතර ඉදිරි විමර්ශනවලින් මෙම සිද්ධියට අදාළ තවත් තොරතුරු රසක් අනාවරණය වනු ඇතේ අපේක්ෂා කෙරේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහ ජනතාවට විශ්වාසවන්ත තොරතුරු ලබා ගැනීමට හැකිවන පරිදි ඉදිරියේදී නිවැරදි තොරතුරු මාධ්‍ය මගින් දැනුම් දීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වටිදුරටත් පවසයි. මෙවැනි උණුසුම් පුවත් ලදසෙනි නැසෙනින් දැනගන්න ලක් නිවුස් 99 YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම Google Play Store වෙත ගොස් අපගේ ලක් නිවුස් 99 Android app එක ඩවුන්ලෝඩ් කරගන්න.